අයිවන් ආදරණීය පුතේ. ටිකක් හදන්න අමාරු ගණිත ගැටලුවක් අරගෙන තමයි අද මම දුවල පුතාලගේ ගෙදරට ඇවිත් තියෙන්නේ. ටිකක් හදන්න අමාරුයි කියලා දුවල පුතාලා හිතන්නේ ටිකක් හිතන්න අමාරුයි කියලා හිතලා ටිකක් ඉවක් කරන ගණිත ගැටලුවක් අරගෙන තමයි අද මම දුවල පුතාලගේ ගෙදරට ආවේ. දුවල පුතාලා විතරක් නෙමෙයි අම්මලා තාත්තලාත් එන්න මේ ගාන හදන විදිහ ලස්සනට සරලව පැහැදිලි කරලා දෙන්න. වැඩි කතා ඕනේ ගාන දිහාවට අවධානය යොමු කරන්න. මොකද කියන්නේ? අක්කා මල් 16ක් කඩන විට නංගී මල් 8ක් කඩයි. නංගී මල් 4ක් කඩන විට අයියා මල් 12ක් කඩයි. වැඩිම වේගයකින් සහ අඩුම වේගයකින් මල් කඩන අය පිළිවෙලින් හොයන්න කියලා කියන්නේ. දැන් මේ තුන් දෙනාගෙන් කවුද වැඩි කවුද අඩු කියලා හොයන්න නම් මේ තුන් දෙනාම සමතැනකට ගේන්න වෙනවා පුතේ. ඒ සමතැනකට ගේන විදිහ සමතැනක් කියන්නේ තුන් දෙනාම එකම මට්ටමකට. එන්න මාත් එක මම ඒක කරලා පෙන්නන්න. මම ලියන ලස්සන මෙහෙම. මේකේ ඉන්න තුන් දෙනාම. කවුද මේකේ ඉන්නේ? එක්කෙනෙක් කවුද? අක්කා ඉන්නවා. තව කවුද ඉන්නේ? නංගි ඉන්නවා මේකේ. තව කවුද ඉන්නේ? අයියා ඉන්නවා මේකේ. අයියා ඉන්නවා මේකේ. මේ බලන්න. අක්කා මල් 16ක් කඩනකොට නංගි මල් 8ක් කඩලා තියෙනවා. ඔන්න පළවෙනි වාක්‍යය කියලා කටු වැඩේ කරා. නංගි මල් 4ක් කඩනකොට අයියා මල් 12ක් කඩලා තියෙනවා. ඔය ටිකනේ අපිට ගන්න පුළුවන් දත්තේ. පේනවද පුතේ? මේ කියන සිද්ධීන් දෙකටම පොදු වෙලා ඉන්නේ නංගිනේ. සිද්ධි දෙකටම පොදු වෙලා ඉන්නේ නංගි. එහෙනම් නංගිගෙන් පුළුවන් අපිට මේක සමතැනකට ගේන්න. මෙතන 8යි මෙතන 4යි. 4 කොහොමද 8 කරගන්නේ? හරියට හරි මයි පුතාලා කිව්වා. දෙකෙන් ගුණ කරා නම් හරි. මෙයා දෙකෙන් ගුණ කරොත් මේකත් දෙකෙන් ගුණ කරා. 4 වරක් 2 8යි 12 වරක් 2 24යි. බලන්නකො පුතේ දැන් තුන් දෙනාම සමතැනකට ආව නෙමෙයි. අක්කවත් පල්ලෙහාට ගේන්න. මෙන්න දැන් තුන් දෙනාම සමතැනකට ගෙනවා. 16යි 8යි 24යි. දැන් බලන්නකො පුතේ. දැන් අපිට අදහසක් තියෙනවා කවුද වැඩි කවුද අඩු කියලා. බලන්න. පළවෙනියෙන් අහලා තියෙන්නේ වැඩිම වේගයක්නේ. වැඩිම වේගයක් තිබිලා තියෙන්නේ 24. කවුද 24යි? අයියට. අඩුම වේගයක් තිබිලා තියෙන්නේ කවුද? නංගිට. 8නේ යාට අයිති ඉලක්කම. එහෙනම් නිවැරදි උත්තරේ එන්නේ අංක කීයදමයි පුතේ? අංක 2. තවත් හිතා ගන්න බැරි නම් ඔය කියන කතාව මේ තුන් දෙනාම මයි පුතාලට පේනවද? 8 ඉලක්කමෙන් බෙදලා දාන්න පුළුවන්. 16 8න් බෙදුවොත් 2යි. 8 8න් බෙදුවොත් 1යි. 24 8න් බෙදුවොත් 3යි. දැන් තේරෙනව නේද? නංගි 1යි අයියා 3යි. අක්කා 2යි. මෙයා තමයි වැඩිම මෙයා තමයි අඩුම. එහෙනම් නිවැරදි උත්තරය එන්නේ කීයදමයි පුතේ? අංක 2. තේරුණාද මේ වගේ ගානක් හදන්න ඕන කරන කටු වැඩි කරලා? මේ වගේ ලස්සනට පියවර ලිව්වනම් මයි දුවල පුතාලා ඕනම කෙනෙක්ට මේ විභාගේ ඉතාම ඉහළින් සමත් වීමේ හැකියාව තියෙනවා. නම් මේ වගේ ලස්සන ගණිත ගැටලුවකින් ආයෙ දවසක මම මයි දුවල පුතාලාගේ ගෙදරට එන්නම්. හැමෝටම උත්සාහයි.